හරි අද අපි බලමු අපේ WordPress login වෙන page එක කොහොමද customize කරගන්න කියලා. මම මීට කලින් උත් වීඩියෝ එකක් කරා. මේ දෙවෙනි වීඩියෝ එක අපි ඒකට වඩා සාර්ථකව කරගන්න බලමු මේ වීඩියෝ එකේ. හරි දැන් මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් මේක මගේ dashboard එක. දැන් මම ඔයාලට පෙන්නන්නම්කෝ. දැන් මගේ login page එක මම මේක ඉච්චේ Microsoft package එකට ගිහිල්ලා මේක paste කරනවා. ඉතින් බලමු දැන් කොහොමද වෙන්නේ කියලා. මෙහෙම තමයි පෙන්වන්නේ දැන්ට. අපි බලමු මේක මීට වඩා ලස්සන background image එකක් දාලා මේ logo එහෙම වෙනස් කරලා අපි කොහොමද හරියටම කරගන්න කියලා. හරි දැන් මම මේකට ගිහිල්ලා මම description එකේ මගේ website එකේ link එක දාලා තියන්න. ඒකෙන් ගිහිල්ලා මේ plugin එක download කරගන්න පුළුවන්. මම මෙතන plugin යනවා. හරි ඊට පස්සේ මම add plugin වලට ආවට පස්සේ මම මෙතන search කරනවා login press කියලා. මේ තියෙන login press කියලා search කරලා එනවා මේ වගේ plugin එක. අපි ඒක install කරමු. හරි මගේ එක install වුණා. දැන් ඊට පස්සේ මම activate කරනවා. හරි ඊට පස්සේ මම මේ plugins මගේ download කරපු page එකට ගිහිල්ලා මෙතන තියෙනවා login press කියලා. ඒක මම මෙතන තියෙනවා customize කියලා. customize කියලා එකක් තියෙනවා. ඒක මම click කරගන්න. ඒ ක්ලික් කරාට පස්සේ හරි මේක තමයි දැන් මගේ login page එක. ඊට පස්සේ දැන් මම ඉස්සෙල්ලා මේ logo එක වෙනස් කරගන්න. මම මෙතන මේ logo එක ළඟට ගියාම පොඩි පැන්සල් එකක් මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා මේ පැත්තේ side bar එකේ set image කියලා. ඊට පස්සේ ඒකට ගිහිල්ලා මම මගේ ෆොටෝ එකක් add කරගන්නවා. add කරගෙන මෙතන logo එකේ width එක අඩු වැඩි කරගත්ත හැකි. height එක space button එක මම මේ ගානට තියාගන්නවා. සේ mobile වෙනස් කරන් තියෙන ඒවා මම වෙනස් කරන්න යන්න. ඊට පස්සේ මම custom form ඒක edit කරන්න බලනවා. මෙතන image එකක් උනත් දෙන්න පුළුවන්. මම නට image එකක් දෙන්න නැතුව color එකක් දෙනවා. මම මේකට නිල් කොළ පාට වගේ මේ නිල් පාට හොඳයි වගේ නා නිල් පාටනේ නිල් පාටක් වගේ ඒක දෙනවා. ඊට පස්සේ මම login මේ button එක customize කරගන්නවා. ඊට පස්සේ button එකේ color එක මම කොළ පාටින් දෙනවා. ඊට පස්සේ බටන් එකේ බෝල්ඩ් එකේ කලර් මෙතන රතු පාට. බටන් එකේ මම මෙතන බටන් එකේ මේ රතු පාට යන්නේ පොඩි තීරුවකගේ. බටන් එක කොළ පාට රතු පාටේ ඒක බටන් බෝල්ඩ් එකට මම දෙනවා ඒක මම තිබ්බ පාටම දෙනවා. ඊට පස්සේ බටන් hover color එක දෙනවා. hover වෙද්දි මම නිල් පාට වගේ දෙනවා. නිල් පාට හොඳයි. ඊට පස්සේ බටන් hover ball color එක දෙනවා. ඒකට මම දෙනවා කහ පාට වගේ දෙන ඒක අවුලන්න. ඊට පස්සේ මම බටන් box shadow එක ඕනේ. බටන් එකේ box shadow එක මම කළු පාට දෙනවා. ඒකට බටන් text color එක මම දෙන්නේ normal කළු පාට තියෙද්දි hover වෙද්දි සුදු වෙන්න. ඊට පස්සේ මම මෙතන you lost password කියලා තියෙනවා.
මේ තියෙන you lost password කියලා තියෙනවා. ඊට පස්සේ බලන්න අපි කොහොමද ඒක කස්ටමර් එකේ ඊට නිසා පැන්සල් එක එකක් තියෙනවා. ඒ ක්ලික් කරලා අපිට පුළුවන් මෙතන ටෙක්ස්ට් එක එඩිට් කරන්න. මම ඒක එඩිට් කරන්න යන්නේ නැහැ. footer color එකේ තියෙනවා text footer text color. මම ඒකේ කළු දෙනවා. say footer text hover color. ඒකට මම දෙනවා රතු පාට. හරි ඊට පස්සේ footer black background color එක ඒකට දෙනවා මම අලු පාටක් වගේ. හරි ඊට පස්සේ අපි change footer කියලා තියෙන එක වැඩ නැද්ද? background text color ඒකේ අපිට මම පොඩ්ඩක් තද පාට වෙන්න තියා ගන්න එක. හරි ඊට පස්සේ බලමු මෙතන තීම් එකේ තීම් එක අපිට වෙනස් කරන්න දෙන්න අපි ඒක ප්‍රෝ යූස් කරන්න ඕනේ. බලමු අපි කොහොමද දැන්ට තීම් එකක් දාන්න කියලා. ඒකට යට තියෙන මේ change background color කියලා ඒකට යන්න. ඒකට ගියහම පෙන්න මෙතන රූප වගේ. මෙතන අපිට ඕන දාගත්ත හැකි මේ image එක මෙතන මේ මොබයිල් එකේ පෙනෙදිය මම බලන හැම එකක්ම සිලෙක්ට් කළා. මේකත් අවුලක් නෑ. මම මේක තෝරනවා. මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් එකට වීඩියෝ එකක් දෙන්න පුළුවන්. මෙතන මේ අර change background කියන එක ක්ලික් කරලා පස්සේ අපි මෙතන image එක තෝරලා යටටම ගියාම මෙතන පෙන්නනවා enable background video කියලා. එතන ටික් මාක් එක දැම්මම පස්සේ අර ගියාම media YouTube කියලා දෙකක් තියෙනවා. මම media තෝරනවා. ගිහිල්ලා මෙතන select folder එක දෙනවා. මම දැන්ට වීඩියෝ එකක් download කරගන්නවා ගිහිල්ලා. මම මෙතනට YouTube එකෙන් ගස්වල ලස්සනට වීඩියෝ එකක් හොයාගත්තා. ඊට පස්සේ ඒක මම download කරනවා. මෙතනින් මගේ download වෙනවා පෙන්න වීඩියෝ එක. මම මේක download කරන අපි බලමු දැන් කොහොමද වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න කියලා. හරි මගේ වීඩියෝ එක download කරලා ඉවරයි. ඊට පස්සේ බලමු මෙතන set වීඩියෝ තියෙනවා. මම upload files වලට යනවා. uploads file එකට ගිහලා මම download එකට ගිහිල්ලා image එක select කරලා open දෙනවා. හරි ඊට පස්සේ මම choose file දෙනවා. ඊට පස්සේ බලමු වීඩියෝ එක වැටේද කියලා. හරි ටික වෙලා ගියාට පස්සේ මගේ වීඩියෝ එක change වුණා. හරි මට මේ background හොඳයි. අපි දැන් publish කරලා බලමු. හරි publish වුණා. දැන් ඊට පස්සේ මගේ browser එකට ගිහලා දැන් මේ තමයි මම කලින් plugin එක download කරලා පස්සේ මගේ login page එක දැන් ඊට පස්සේ මම මේක refresh කරනවා. වීඩියෝ එක නම් පෙන්වන්නේ බලමු. මම මෙතන set image කියලා තියෙනවා. මම මෙතන enable background image කියලා තියෙන එක මම අයින් කරනවා. අයින් කළා enable background video කියන එක විතරක් තියලා publish කරලා බලමු. හරි දැන් අපි ගිහලා refresh කරලා බලමු. හරි වීඩියෝ එක ආව ටික වෙලා ගියාට පස්සේ ආවේ හැබැයි. ආයි වීඩියෝ එක වැටෙන්නේ අපි දැන් මෙතන image එකක් select කරන්න ඕනේ. select කරලා image එක ටික වෙලාවක් තියලා තමයි වැටෙන්නේ. මම ඒකට අර කලින් තිබි image එකම තෝරනවා. ඊට පස්සේ publish කරනවා මම. හරි ටික වෙලා ගියාට තමයි image එක වැටෙන්නේ. ඒක සමහරට ඔයාලගේ ඉක්මනට select වුණ ගමන් වැටෙන්න පුළුවන්. මට මේ login page එක ලස්සනයි. මෙතනින් password දීලා
යන්න තියෙන්නේ. හරි අද වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් කරන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි මෙතනින්.